යාළුවනේ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා SL කව්වා YouTube channel එකට ඔයාලා සේරම දෙනවා. මම පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද Android phone එකට 1xbet app එක download කරගන්න කියලා. ඒ වගේම මම කිව්වා දෙවෙනි වීඩියෝ එකෙන් මම කතා කරනවා account එකක් හරියට කොහොමද create කරගන්න කියලා. ඒ කියන්නේ 1xbet app එකේ ගිණුමක් හරියට හදාගන්න කොහොමද කියලා කතා කරනවා කිව්වා. මගේ පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් මම description එකේ දාන්නම් පළවෙනි වීඩියෝ එකේ link එක. ඔයාලා app එක download කරන විදිය එකෙන් බලා ගන්න. ඔයාලගේ දන්න අයට මේක share කරන්න, subscribe කරන්න, like කරන්න, ඔන්න comment කරන්න. අපි එහෙම වුණොත් අපි වීඩියෝ එකට ගිහිල්ලා ඒක කතා කරමු කොහොමද account එක හරියට හදාගන්නේ කියලා. අපි ඒක open කරලා බලමු කොහොමද register වෙන්න තියෙන්නේ කියලා. හරි යාළුවනේ, මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට ඉස්සරවම app එක ලොකුණා බලා ගන්න පුළුවන්. ඒකේ ඉස්සරවම මෙතන නිල් පාටින් තියෙනවා login කියලා එකක්. ඒකෙන් තියෙන්නේ account එකක් කලින් තියෙන account එකක් හදාගත්ත කට්ටියට ඒක user ID password ගහලා login වෙන්න පුළුවන්. එයාගේ account එකක් create කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙහා පැත්තේ registration කියලා තියෙන පොඩ පාට ඒකෙන් තමයි අපි account එක හදාගන්න යන්නේ අලුත් කෙනෙක්ට. අපි ඒකට ගිහිල්ලා බලමු කොහොමද register වෙන්නේ කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරාම එතන ඇතුළට ෆොටෝ යනවා. අපි ඒකේ by phone කියන එක දෙමු. ඔක දෙවෙනි ඔප්ෂන් එක. වික්‍රම ඔයගේ registration by phone කියනවා. අපි ඔක ඉස්සරෝම ගහ ගන්න ඕනේ phone number එක. ඊට පස්සේ අපි country එක select කරන්න ඕනේ. ඊට පස්සේ country එකට අමතර වෙනවා ඒ country එකේ මුදල් වරින් promo code එක අවශ්‍ය නැහැ. ඊට පස්සේ bonus කියලා තියෙනවා sport කියලා එකක්. ඊට පස්සේ අපි ඒක බලමු. අපි phone number එක අහගමු දැන්. මගේ ඒ කියන්නේ ඔයා ඕකට දාන phone number එක කලින් 1xbet account එකේ තියෙන්නත් බෑ. ඒ වගේම අලුත් number එකක් එන්න ඕනේ. ඒ වගේම අලුත් number එක WhatsApp ඉන්න ඕනේ. ඉස්සර නම් ආවේ normal message එකක් විදිහට code එක. දැන් එහෙම එන්නේ නැහැ. දැන් ඉන්නේ WhatsApp එකට code එක. ඒ හින්දා අලුත් phone number එකක් වෙන්න ඕනේ. ඒකෙන් WhatsApp තියෙන්න ඕනේ. නැත්නම් අපිට code එක ඉන්නේ නැහැ phone එකට. ඒ හින්දා අපිට app එක හදාගන්න බැරුව යනවා. ඊට පස්සේ account එක හදාගන්න. අපි phone number එක ගහලා බලමු. ශ්‍රී ලංකා කියන්නේ ෆොටෝ සිලිට් වෙලා තියෙන එකේ සිලිට් කරන දෙයක් නැහැ. ඔය ලංකාවේ ගෙන්න නම් ඒක ෆොටෝ තියන්න ඊට පස්සේ ප්‍රොමෝ කෝඩ් එක අවශ්‍ය නැහැ. ඊට පස්සේ වලන බෝනස් කියලා තියෙන එක යටතේ ස්පෝර්ට් කියලා තියෙනවා. අපි ඒක බලමු. යාළුවනේ ඔතන උඩ ස්පෝර්ට් කියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවිලට කැසිනෝ 1x game එක ඊට පස්සේ රිජෙට් බෝනස් කියලා තියෙනවා. ඒකේ ස්පෝර්ට් කියලා කියන්නේ ලයිව් ගේම්. ඒ කියන්නේ ෆුට්බෝල්, ක්‍රිකට්, වොලිබෝල්, රගර් ඒ වගේ දේවල් තමයි ඒකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි බෝනස් account එකට සල්ලි ඔටෝ වැටෙන. ඒ කියන්නේ අපි ඩිපොසිට් එකක් දාද්දි 500ක්ද 1000ද 2000ද ඒක අපිට බෝනස් account එකට ඔටෝ වැටෙනවා 1xbet app එකෙන්. අපිට
එතකොට අපි දාන ඩිපොසිට් එකනොත් ප්ලේ කරන්න පුළුවන්. ඊට අමතරව බෝනස් account එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒ බෝනස් account එකෙන් ප්ලේ කරන්න ඕන මොකේදද කියලා තමයි ඔකෙන් කියලා දෙන්නේ. ඊට පස්සේ කැසිනෝ කියලා දෙනවා 1x game කියලා දෙනවා. ඒකෙත් එහෙමයි. ඒගොල්ලෝ දෙන ගේම් විතරයි ඒකෙන් ප්ලේ කරන්න පුළුවන් බෝනස් account එකෙන්. කැසිනෝ 1x game කියන එකෙන් අපිට හැම එකම ගහන්න බෑ. ඒගොල්ලෝ දෙන ඔප්ෂන් එකෙන් තමයි ගහන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා පල්ලේ රිජෙක්ට් බෝනස් කියලා. ඒ කියන්නේ අපිට ඩිපොසිට් අපිට දැම්මහම බෝනස් මුදලක් අපිට අවශ්‍ය නැහැ කියලා තමයි අන්තිම එකේ පෙන්නන්නේ. මම ගහන ලයිව් ගේම් හින්දා මම දානවා ස්පෝර්ට් කියන එක තෝරලා තියෙනවා මම. ඔයාලා සිලෙක්ට් කරන එක අනුව තමයි ඔයාලට බෝනස් මුදලින් සෙල්ලම් කරන්න පුළුවන් කොහොමද කියන ඔයාලා තීරණය කරගන්න. ඔයාලා ගේම් ප්ලේ කරනවද 1x bet ගේම් එක ඇතුළේ ප්ලේ කරනවද කොහොමද කියලා. ඊට පස්සේ උතන ටික් එක දාගන්න යාළුවනේ අවුරුදු 18 වැඩි අයට විතර ඔක හදන්න පුළුවන්. ඒ ටික් එක දාගන්න. ටික් එක දාගෙන ඉවරලා අපි රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගේ පේජ් එකක් එනවා. ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ ඕකෙන් අපිට කන්ෆර්ම් කරන්න තියෙන ඕකෙන් එන අපිට පසල් එකක් තෝරන්න වගේ. අපි ටික් එක ක්ලික් කරමු. ඊට පස්සේ මේකේ දෙනවා fire height තෝරන්න. ඒ කියන්නේ ගිනිවන ඒ උපකරණ වල වතුර ගන්න තියෙනවා තෝරන්න. දැනට 3ක් පේන්න තියෙනවා. මේ 3 ක්ලික් කරලා බලමු අපි. ආවේ නෑ. හරි වෙරිෆයි දෙමු. නෑ යා එකක් ආවා. හරි ඒක දීලා වෙරිෆයි දීලා බලමු. වෙන පසල් එකක් ආවා. දැන් බස් තෝරන්න ඕනේ. හරි බස් තුන තේරුවා වෙරිෆයි කරා. ඒ ආවේ නෑ. මට බස් එකක් තියෙනවා වෙරිෆයි කරා. හරි. ඒක කන්ෆර්ම් වුණා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාගේ දැන් ෆෝන් නම්බරයට අපි සෙන්ඩ් කරන්න ඕන කෝඩ් එකක්. ඒ නම්බරේ හරිනම් ඔතනින් පල්ලේ සෙන්ඩ් කෝඩ් කියන එක දෙන්න. මොකද ඒක WhatsApp එකට එන්නේ. හරි යාළුවනේ මට මේ කෝඩ් එක ආවා. මම මේ කෝඩ් එක මෙතන ටයිප් කරගන්න. ඇක්ටිවේට් කියලා දැන් ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. යාළුවනේ මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නම් දැනට. ඔයාලට පුළුවන් කාට හරි ෂෙයා කරන්න ඒක. ඊට පස්සේ නැත්තම් කොපි කරගන්න පුළුවන්. කොපි කරලා කොහේ හරි තියෙන තැනකට පේස්ට් කරගන්න පුළුවන්. දැන් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත ඉඳලා මම නෙක්ස්ට් කරනවා. ඒක යූසර් නේම් කියන්නේ ඔය ගේම් එකට එන්ටර් වෙන්න තියෙන ID එක. පල්ලේ තමයි පාස්වර්ඩ් එක තියෙන්නේ. ඒ දේ හොඳට මතක තියාගන්න. මෙතනින් අහන්න යාළුවනේ Google එකේ සේව් කරන්න කියලා පාස්වර්ඩ් එක මම note now දෙන්නම්. ඕක තමයි ප්‍රධාන ඉන්ටර්ෆේස් එක මේකේ නා. අපි දෙවෙනි ස්ටෙප් එකට යමු. අපි පළවෙනි ස්ටෙප් එක ඉවරයි. දැන් මෙතනින් ගිහිල්ලා මෙනු එකකින් ගිහිල්ලා අපිට ඉතුරු සෙටින් ටික හදා ගන්න ඕනේ ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරන්න. අතන මෙනු එක ක්ලික් කරන්න. ඊට පස්සේ උදව දැදිරෝධයක් වගේ තියෙනවා. දැදිරෝධයක් වගේ තියෙන එතන ක්ලික් කරගන්න. හරි. එතකොට ඔතන පුත් කරන්න ඕනේ නෑ යාළුවෝ. එතකොට සිකියුරිටි සෙටින් කියන එකට ක්ලික් කරන්න එක සැරයක්. එතකොට ඔයගේ කොළ පාට හරි දෙයක් කරලා තියෙනවා. ඊටු සේරම රතු පාටින් පෙන්වන්නේ. අපි රතු ටික කොළ කරගන්න ඕනේ. පළවෙනි එකෙන් පෙන්වන්නේ ෆෝන් නම්බරේ හරි කියලා. දෙවෙනි එකෙන් වල චේන්ජ් කරන්න දෙනවා. දවස් 90 පාස්වර්ඩ් එක. ඊට පස්සේ සිකියුරිටි කොඑක්ෂන් කියලා එකක් තියෙනවා. අපි ක්ලික් කරාම ඇතුළට යනවා. ඊට පස්සේ සිලෙක්ට් කොඑක්ෂන් කියවහම ඔතන ඔයාලට ඕන ප්‍රශ්නයක් තෝරගන්න පුළුවන්. ඔයාලට කැමති ලේසි මතක තියෙන එක. ඕක මතක තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඕක ඒගොල්ලෝ අහනවා කම්පැනියෙන් 1x bet එකේ. ඒක මතක තියාගන්න. එක්ක කොහේ හරි අමතක වෙනවා ලියලා තියාගන්න. මම තෝරනවා මදර්ස් ෆස්ට් නේම් කියන. ඊට පස්සේ පල්ලේ ආන්සර් එක කොච්චර එක කියන උත්තරේ දෙන්න ඕනේ. මම ඒකේ අපේ අම්මගේ නම ටයිප් කරගන්නවා. ඊට පස්සේ සේව් කරගන්නවා. හරි ගන්න. බලන්න ඒකත් දැන් කොළ පාට වුණා. උඩ තුනම කොළ පල්ලේ තුන. ඊට පස්සේ ඒ
question කියන එකට පල්ලේ තියෙන එක දෙන්න ඕනේ නැහැ. ඒක කරදරයක්. ඒක තිබ්බත් නැතත් අවුලන්නේ ඒක කොහොම තියෙන්නද. ඊට පස්සේ personal profile කියලා එක යන්න. හරි. personal profile ගියාම ඉස්සරෝම වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඉස්සරෝම surname එක ඊට පස්සේ first name කියලා තියෙනවා. ඊට පස්සේ ඒක නම් අදාළ නැහැ. ඊට පස්සේ date of birth එකේ ඔය උපන් දින. ඊට පස්සේ උපන් ස්ථානය යනවා place of birth කියලා. ඊට පස්සේ පල්ලෙන් අහනවා ඔයාගේ පළාත මොකක්ද කියලා. අපි පුරවගෙන යන ගමන් කතා කරමු. කොහොමද පුරවන්නේ කියලා. ඔව්. ඊට පස්සේ ඒක පළාත. හරි. ඉස්සරහම surname එක මම ටයිප් කරගන්නම්. ඊට පස්සේ මගේ ප්‍රශ්නේ මේක ටයිප් කරගන්න. ඒක අවශ්‍ය නැහැ ඕක පුරවන්න. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා අපේ උපන්දින දාන්න. අපි 2007 උඩ ක්ලික් කරාම වර්ෂය තෝරන්න පුළුවන් මොන අවුරුද්දද කියලා. ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ මාසේ එහාට මෙහාට යවන්න පුළුවන්. යවලා දිනේ සිලෙක්ට් කරලා ඕකේ කරන්න. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා ඔයා උපන් ස්ථානය. ඒක ටයිප් කරන්න ඔයා කොහෙද ඉපදුනේ කියලා. ඊට පස්සේ අපි ළඟට යනවා. ඊට පස්සේ සිලෙක්ට් කරනවා ඔයාගේ පළාත මොකක්ද කියලා. එතනින් ඔයාගේ පළාත තෝරලා ඉස්සරහින් ටික් එක දාන්න. ඊට පස්සේ සිටි එක ඔයාගේ ළඟම සිටි එක නගරේ මොකක්ද කියලා අහන්න. ඊට පස්සේ එතන දාන්න ඔයාගේ ළඟම නගරේ මොකක්ද කියලා. ඒක සර්ච් කරාම එනවා. ඊට පස්සේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක දාන්න පල්ලේ. සිටි එකට පල්ලේ. පස්සේ එතන පුරවල ඉවරනවා. අපිට පල්ලෙන් එනවා ડોකියුමන්ට් ටයිප්. ඒ කියන්නේ ඔයා ඔතෙන්ට දෙන්න ඔයාගේ නැෂනල් කාඩ් ID ඩ්‍රයිවර් ලයිසන්ස් එක හරි මොකක් හරි වත් එතන එකක් තෝරන්න. ඒගොල්ලන්ට ડોකියුමන්ට් එකක් ඉල්ලන්නේ මේ කන්ෆර්ම් කරගන්න මොකක්ද කියලා. ඒකෙන් ඔයාලට පුළුවන් දෙයක් දෙන්න, පාස්පෝර්ට් දෙන්න පුළුවන්. එතන සිලෙක්ට් කරලා තියෙන ඒවාෙන් ඔයා කැමති එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න. තෝරගන්නවා නැෂනල් ID කියන එක. මගේ ID එකෙන් මම ડોකියුමන්ට් ටයිප් එක දෙනවා. ඔයාලට දැන් කැමති එකක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ දැන් ළඟ තියෙන නැෂනල් ID එක ඒලා එක දීලා මම ඉස්සරහට පුරවගෙන යනවා. ඊට පස්සේ ඊළඟ එක අවශ්‍ය නැහැ. ඒක දාන්න ඕනේ. ડોකියුමන්ට් නම්බර් කියන එකට දෙන්න ඔයාගේ ID කාඩ් නම්බරේ. ડોකියුමන්ට් නම්බර් කියන එකට ඔයාගේ ID කාඩ් නම්බරේ දාන්න. ඒකෙත් අර විදිහමයි එන්නේ. මම මෙතන තෝරන්නේ ඉෂුව කරපු දිනේ. ඉස්සෙල්ලා ඉෂුව කරපු දිනේ මම දාගෙන ඉන්නා. ඔයාගේ ID කාඩ් එක ඉෂු කරපු දිනේ තියෙනවා. ඒ දිනේ බල දෙන්න දාන්න. ඊට පස්සේ issued by කියලා තියෙනවා. issued by කියන එකට ඔයා දාන්න ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඕනේ. ඒක ටයිප් කරලා අතන ડોකියුමන්ට් නම්බර් එකට අපේ ID කාඩ් නම්බරය දාගමු. ඒක චුට්ටක් බලලා හරියට ටයිප් කරගන්න ස්පෙලිං. සමහරට වැරදුනේ ඒවා සල්ලි ගන්න ගියාම තමයි චුට්ටක් බලපාන්නේ. ඒ හින්දා කල්පනාවෙන් හදිස්සියක් නැතුව හිමියට ඔයාලා බලලා ටයිප් කරගන්න. හරි අපි එතන ડોකියුමන්ට් නම්බර් කියන ID කාඩ් නම්බරය ටයිප් කරගෙන ඉමු.
පස්සේ ෂූට් බයි කියන එකට ඒක ටයිප් කරගන්නවා. අපි ටයිප් කරගමු ඒක. මට ස්පෙල්ලිං නම් මතක නැහැ. මාත් ඔයලා ටයිප් කරන්නේ. එහෙනම් චුටි වෙලාවක් ඒ බලමු. ප්‍රශ්නයක් එන්නේ ඒක. surname එක ගහගන්න, first name එක ගහගන්න, ඊට පස්සේ date of birth වගේ උපන්දිනය ගහන්න, ඊට පස්සේ උපන් ස්ථානය ගහන්න, ඊට පස්සේ වගේ පළාත ගහන්න, ඊට පස්සේ සිටින වගේ නගරය ගහන්න, ඊට පස්සේ address ගහන්න, ඔයාගේ ගෙදර address එක, ඊට පස්සේ address එක ගහන්න. ඊට පස්සේ ඔයාගේ document type කියනට ඔයාට license එක හෝ identity card එක හෝ ඒ ටික තෝරන්න. අපෝ හොඳට බලා ගන්න මේ තියෙන ටික. ඔතන point එක mouse point එක පෙන්නන ටික. ඊට පස්සේ national card ID එක එතනින් ඔයාලා කැමති දේ select කරගන්න. license එක, identity card number එක, passport එක දාන්න පුළුවන්. ඊට පස්සේ වගේ document number එකට දාන්න identity card number එක. ඊට පස්සේ identity card එක issue කරපු දින දාන්න. ඊට පල්ලේ date of issue කියන එක. ඊට පස්සේ issued by කියන එකට දාන්න development for registration of version කියලා. ඒ කියන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක පල්ලෙන් දාලා අපි සේව් කරගමු. එතන අවශ්‍ය ඩීටේල් ටික පුරවලා ඉවරයි. එතනින් එහාට පුරවන ඩීටේල් එකක් නැහැ. එතන ඊට පස්සේ සේව් කරගමු. ඒකත් කොළ වුණා. දැන් රතු එකයි ඉතුරු පහම කොළ. රතු එක තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ටික් එක දාගන්න එපා. ඒක එන ලෝක ලෙඩක් එනවා. මගේ account එකක් නැතුණා. ඒක දාන්න ගිහිල්ලා ඒක හදිස්සියට ඒ කියන්නේ log වෙන්න අමාරුයි ඒකේ. password දිනන එක එක වෙලාවට එක එක password දෙන්නේ ඒ log වෙනවා සමහර වෙලාවට login වෙන්න බෑ. ඒ හින්දා ඒක දාගන්න ඕනේ. ඒක deposit withdrawal වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි බැක් කියමු ඊට පස්සේ. එතන කියන දෙයක් නැහැ. ඔතන උඩින් අපි දාගත්ත නම එතන පෙන්නනවා. surname එකයි first name එකයි කියව එකන පිළිවෙලට දැම්මම ඔයාලට ඕනේ විදිහට ඒක හදාගත්ත හැකි. මෙතන ඔය තියෙන මුල්ලේ. දැන්ට මෙනු එකේ අපි ඉන්නේ. අපි හෝම් පේජ් එකට ගියොත් ඔයගේ හෝම් පේජ් එක තමයි තියෙන්නේ. හරි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරලා හරියට කොහොම රෙජිස්ටර් වෙන්නේ කියලා අපි
ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ඩිපොසිට් කරන්නේ කොහොමද විත්ඩ්‍රෝල් එකක් දාගන්නේ කියලා. ඒ වගේම ඇතුලේ ප්ලේ කරන දේවල් අපි එකෙන් කතා කරගමු. ඒ කියන්නේ ලයිව් ගේම් ප්ලේ කරනවද නැත්නම් ඇතුලේ තියෙන 1xp ගේම් ප්ලේ කරනවද කියලා අපි ඒක බලලා ඊළඟ කතා කරමු. මම නම් ඇතුලේ ගේම් ගැන වැඩි ගොඩක් දන්නේ නැහැ. දන්නවා ඒක බොරුවට ගන්න තේරුම් ගන්න ඒක 1xp ආයතනෙන් කරන දෙයක් ඉන්නවා. ඒකට අපිට මුකුත් කරන්න කියන්න බෑ. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ WhatsApp නම්බරය දාලා තියන්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා නොදන්න දෙයක් අපහැදිලා තියෙනවා ඒකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒක රිප්ලයි කරන්නම් බලලා. ඔයාලට අවශ්‍ය දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් නම් මේක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න. මම ඉස්සරහට තව වීඩියෝ දාන්න ඔයාලට කොහොමද කරන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක හිටියට අවසාන වෙනකම් වීඩියෝ එක බලුවට. එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකකින් හමු වෙමු. ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න හැටි බලන්න. එහෙනම් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. මොකද මම දාපු ගමන් වීඩියෝ වලට එයි ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්න. තුන්වෙනි වීඩියෝ එකෙන් ඔයාලා හමු වෙන්න බලාගන්න.